උදේට නැගිට්ටම ඔයාගේ කොන්ද හින්දා ඔයාට දැනෙන්නේ අවුරුදු 70ක 80ක මිනිස්සෙක්ගේ ෆීලිං එකක්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් ඇයි එහෙම දැනෙන්නේ මොනවද ඒකට කරන්න පුළුවන් කියලා. අපි රෑ නිින්දට ගියාට පස්සේ මුළු රෑ පුරාම අපේ බොඩි එකේ තියෙන මූවමන්ට්ස් ටික ලිමිට් වෙනවා. ඉතින් ස්පයින් එක ඇතුළුව ඒ වටේ තියෙන ජොයින්ට්ස් වල මේ මූවමන්ට් ලිමිටේෂන් එක නිසා ෆ්ලුයිඩ් එක වගේම මසල්ස් ටිකේ ස්ටිෆ්නස් එක නිසා උදේ නැගිටිනකොට බැක් එක ස්ටිෆ් වෙලා තමයි අපි නැගිටින්නේ. ඒ වගේම අපි නිදාගන්න මෙට්ටෙත් මේකට බලපානවා. මෙට්ටේ ගොඩාක් තද නම් එහෙම නැත්නම් ගොඩාක් සොෆ්ට් නම් මේකත් මේ ස්ටිෆ්නස් එකට හේතුවක්. ඊට අමතරව අපි නිදාගන්න පොස්චර් එක ගත්තොත් හැම පැත්තටම ඇඹරිලා නම් නිදාගන්නේ පොස්චර් එකේ ඇලයින්මන්ට් එක අවුල් වීම නිසා උදේ නැගිටිනකොට ඒ ස්ටිෆ්නස් එක දැනෙන්න පුළුවන්. කොහොම හරි මේ ස්ටිෆ්නස් එක පැය භාගයක් පැයක් වගේ කාලයක් උදේ නැගිට්ටම තියෙනවා නම් ඒ කියන්නේ ඉන්ෆ්ලමේෂන් එකක් වෙන්න පුළුවන්. මගේ නම් ඇඩ්වයිස් එක පැය භාගයකට එහා ඔයාගේ ස්ටිෆ්නස් එකක් තියෙනවා නම් ඒක චෙක් කරගන්න එක තමයි හොඳ. අපි දැන් බලමු මේ ස්ටිෆ්නස් එකට අපිට මොනවද කරන්න පුළුවන් කියලා. පළවෙනි ටිප් එක තමයි උදේ නැගිටපු ගමන් පොඩි මෝර්නින් මොබිලිටි රූටින් එකක් තියාගන්න එක. මේකට පෙල්වික් ටිල්ට් එක, කැට් කව්, චයිල්ඩ් පෝස් වගේ පොඩි එක්සර්සයිසස් ටිකක් ඔයාලට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. දෙවෙනි ටිප් එක තමයි ඔයාලගේ වර්ක්අවුට් කරන වෙලාවේ හරි ඩේලි රූටින් එකක් විදිහට හරි කෝ මසල්ස් ටිකයි ග්ලූට් මසල්ස් ටිකයි ස්ට්‍රෙන්තන් කරන එක. තුන්වෙනි ටිප් එක තමයි හරි මෙට්‍රස් එකක් තෝරගන්න එක. ඉතින් මෙතනදී මේ මෙට්‍රස් එක ගොඩාක් හાર્ඩ් වෙන්නත් බෑ, ගොඩාක් සොෆ්ට් වෙන්නත් බෑ. මෙට්‍රස් එක ඔයාගේ ස්පයින් එකේ කර්ව්ස් වලට සපෝට් වෙන විදිහ එකක් තමයි තෝරගන්න ඕනේ. Last and the important tip. මුළු දවස පුරාම පුළුවන් තරම් හයිඩ්‍රේට් වෙලා පුළුවන් තරම් මූවමන්ට්ස් කරන්න බලන්න. මොකද අපේ ස්පයින් එක කැමති මූවමන්ට්ස් වලට එක තැන ඉන්න නෙමෙයි. තව විස්තර දැනගන්න ඕන නම් call the physio and feel the difference.